මේක තමා වීඩියෝ එකෙන් මට අමාරු වුණ කෑල්ල. ඉතින් අද තමා මිලානෝ ඉඳලා ජර්මන් යන්නේ. ඉතින් කලින් හැරෙන්න උනා. ෆ්ලයිට් එක නම් තිබ්බේ 9:50ට. ඒ වුණාට ඉතින් ෆ්ලයිට් එක මිස් වෙයි කියන බයට කලින්ම ගියා. ඉතින් චෙක් ඉන් වුණාට පස්සේ මගේ ගේට් එක තාම දාලා තිබ්බේ නැති නිසා මම ඇතුළේම බ්‍රෙක්ෆාස්ට් ගත්තා. යාළුවා නම් කියලා තිබ්බේ උදේට කන්න එපා කියලා. මොකද එයා බ්‍රෙක්ෆාස්ට් හදන නිසා. ඒ වුණාට පැය දෙකේ ෆ්ලයිට් එකක් තියෙන නිසා මම නම් කෑවා. ෆයිනලි මගේ ප්ලේන් එකත් ආවා. ඉතින් අපිට බෝඩ් වෙන්න දුන්නා. මම ඉතින් මගේ ප්ලේස් එක හොයාගෙන ගිහින් බෑග්ස් ටිකක් දාලා මම ඉඳගත්තා. මගේ ෆ්ලයිට් එක තිබ්බ දවස ඇත්තටම හරිම ලස්සන දවසක්. එදා ගොඩක් ඉරක් තිබ්බා. ඒ නිසා මට මගේ වින්ඩෝ එකෙන් ලස්සන view එකක් බලන්න පුළුවන් වුණා. ඉතින් ටේක් ඕෆ් කරලා පැය භාගයකට පස්සේ අපි ස්විස් කඳු උඩින් ගියා. මේ ඔයගොල්ලන්ට පේන්නේ ස්විස් කඳු තමයි. ඇත්තටම ඒ view එක මාරම රිලැක්සිං. ඉතින් මම නිදා ගන්නවා කියලා හිටියට මට අන්තිමට නිින්ද ගියෙත් නෑ. මං ඉතින් ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන ගම්ම මම එළිය බල සින්දු අහා තමයි ගියේ. ෆයිනලි අපි ජර්මනි වල ලෑන්ඩ් වුණා. ඉතින් මේගොල්ලන්ට පේන්නේ ජර්මනි එයාපෝට් එක හරියටම කිව්වොත් ප්‍රදිම්බුර්ග එයාපෝට් එක. දැන් බෑග්ස් ටිකත් අරගෙන එයාපෝට් එකෙන් එළියට යනවා. ඉතින් තමා මගේ යාළුවා මං එනකම් බලන් ඉන්නේ. මං හිතුවට මගේ යාළුවා ඇවිල්ලා කියලා. ඇත්තටම එයාට තව හෝල්ට් එකක් තිබ්බා ඉන්න. ඉතින් ඔයගොල්ලන්ටත් ඒ වගේ යාළුවෝ ඉන්නවද? ඒගොල්ලෝම බලන්න ඇවිල්ලා හැමතිස්සෙම ලේට්. අම්බෝ ඇති යන්තම් එයත් ආවා. ඉතින් දැන් දෙන්නම එකතු වෙලා අපි යනවා එයාගේ ප්ලේස් එකට. කිව්වත් වගේම එයා සක්ෂුකා හදනවා. ඉතින් එයා කිව්වා ඒක එහෙ ගොඩක් ඒගොල්ලෝ කන කෑමක් කියලා. ඉතින් මාත් try කරනවා. එයා උයනවා. මම එයාගේ iPad එක හදලා දෙනවා. මාව ගෙන්න ගත්තා ඉතින් විතර. ෂෙෆ් මේ ආයු වෙන පළවෙනි වතාව. yes. අත්මට උයලා නෑ. උඹට මතකද ඒ කාලේ උඹ අර මට මතකයි පිජාමා වන්නේ. bro ලුණු ගෙඩිය කපන්නේ කියලා. I was crying. හැබැයි මේක නම් නියමයි වගේ. බිත්තරේකුත් තියෙන බඩේ හිටන්න වෙන කමන්නේ කනවා. wow. තරහ වෙලා ඉන්නේ. තරහ වෙලා. පැයක් කියන්නේ පොඩ්ඩක්. කිලෝමීටර් 3.5. කොයින් ආව ගන්න. හරි කියන්න ඔයා. මට ඇවිදින්න ඕන වුණා. මට ඇවිදින්න බෑග් තිබ්බා. කිලෝමීටර් 3.5ක් තිබ්බේ. So welcome guys. අද අපි ඉතින් මොනවද කරන්නේ? පෙටිද? උඹ දාවා. උඹ බෙටි දාපන්. දැන් උඹ මට කියලා බෙටි දාපන්. බෑග් තිස්සේ ඇවිදින්න මේකයි. මම කියලා එක්ස්ප්ලেইন කරා මේකේ ඇත්ත තේරුම. මොකද මගේ මේකේ හાર્ඩ් දෙකක් තියෙනවා. මම යාට පෙන්නන්න ගියා මට ඒක ඇත්ත තේරුම මට කිව්වා. තේරුම කිව්වා. දැන් කියන්න. Actually මේක කියන්නේ වාගේ heart එක. Like Pulse vein. එක? Yeah. No. මේ veins දෙක. මේ veins and this is the heart. Like කියලා කියනවා. So that's like it presents, but some people think like මෙතන heart එක කියලා. ඔව් Like මම heart කිව්වේ එක. මේ But like it's the entire process, you know, the entire hand. මොලේ අඩුයි. You know? යන රිවර් එකේ ඇවිදින්න කෑල්ල ගොඩක් සතුටුයි අපි ඇවිදින්න හින්දාද පාර ගැතයි.
පාර පයින්ද බය මිනිස්සු. දුවපන් මැරෙයි. මොකද යන්තම්. අපි රිවේක බැලුවා. බලන්න දෙයක් තිබ්බේ නෑ. මෙයා තමයි මාව ගෙනාවේ. බල කරා. ඇවිද්දේ නෑ හොම කන්න එපා ඇවිද්දේ නෑ. මොකද අපි ට්‍රේනින් එක. මොකද ට්‍රේනින් නෑ ට්‍රැම්ප් එක ගත්තා. දැන් අපි යනවා DM එකේ. මේකප් ගැන ටෝක් කරන්න. නෑ දන්නේ නෑ. මේක ඊට පස්සේ අතන තියෙන රිවි කියලා එකක්. ඒකට යනවා. කොන්න මරු මොනද දෙවනේ for me ඔන්න ඔහොම තමා අපේ පළවෙනි දවස ඉවර වුණේ. ඇත්තටම කිව්වොත් තව පොඩි කෑල්ලක් තියෙනවා. ඒක තමා අපි පොඩි cooking session එකක් ගියා. ඉතින් I hope you enjoy this video and I'll bring that video on another day. Bye bye. Oops, sorry. I forgot to say thanks for watching.